වාහනේ දැන් 10 කීයද එක්කෝ? මේක හදන්න දාලා ඈ? මොකක්ද අයියා මොකද්ද මේ මොකද්ද? කීයද එක්කෝ මේක හදන්න දාලා? ඔය ටක හදා දීමු දැන් 10 කීයද මේක? කොයි කියවද මේක බේකරියක් කියලා? මේක මේක හදා දීමු ටක් දාලා. හරිද? හරි ඉතින් क्या කරන්නේ तू අය? දැන් 10 කීයද මේක දාලා දෙන්න. ඉතින් තව එහෙම තමයි මේක යකඩ උඩ. යකඩ. ඔව්. හදලා ටක් දාලා බලන්න ගෙදර යන්න ඕන. ළමයි කන්නේ නැද්ද? ළමයි මේ යකඩ කරනවා එලා. ළමයි යකෝ මේකෙන් හම්බ කරන්න මා. පොඩ හිටපන් ඉතින් හදිස්සියෙන් තු අය. අය කියන්නේ ඔව්. ඉතින් හදලා ටක් දාලා. දාදලා දෙන්නත් ඕනේ බැනුම් අහන්නත් ඕනේ. අනේ ඔක අරගෙන බලේ ඔක යන්න රෙද්දක් අල්ලනවා. අයියා මේ මොකද්ද කලවලේ මොකද්ද අයියා? අන්නේ වාහනේ දැන් දවස් 5ක් වෙන මල්ලි. ඈ? වාහනේ දාලා දවස් 5ක් වෙන මේක හදා දෙන්නේ නැහැ. කොහොමද හදා දෙන්නේ? බැයි නම් බෑ කියන්න ඕන. ඉතින් මේක බේකරියක් නෙවෙයි මම බේකරියක් නෙවෙයි යකඩ කොට බේකරියක් නෙවෙයි පාන්ක දැම්ම ටක් ගාලා දුන්නා. යකෝ මේක යකඩ කොටක් තමයි කො මේක බීල් එකනේ. කො දැනගන්නේ බේකිරියක් නෙවෙයි කියලා. ඒක හදන්න ඉතින් පුටි කාලේ දෙන්න බෑ. ඒක දවස් 3ක් ගත්තාම මොන දෙයක් කියන්නද මං කන්නේ මොනවද? ගෙදර ගන්න බඩගින්න කියන්නද? ගෙදර ගන්නේ ඉතින් මේක කන්නේ නැහනේ. මට කිව්වොත් දේව මතක් වෙනවා වෙලාවට ඈ. ඔය ඉතින් ගෙදර ගෑණි මේක කන්නේ නැහනේ. ගෙදර ගෑණි කන්නේ බත් ඔය ඔබ ගෙනින් දෙන්න. මම මේකෙන් නිරන්තරව කරකපා. මම ආයි කියන්නේ. ගෙදර ගෑණි කන්නේ බත් නෙබා. අයියට තරහා ගින් නේද? තරහ යන්නේ නැද්ද මල්ලි? දවස් කීයක්ද මල්ලි මේක? ඈ? කීයක් කරුවාගන්නේ මේකෙන්නේ මල්ලි අපි. ඉතින් ගෙදර ගෑණි ගන්නේ බත් නේ. බත්? මම තොට මම ආයේ කියන්නේ හද පිටක් ගාලා ඔක. ඉන්න මේක ඇතුළට දාගන්න මේ තව්වට යන්නේ නැතුව මම මේ දක්වලා මම තවුර දාන්නේ උන් දාන්න. එතන කල් දවස් 3ක් කියන්නේ ලේසි කාලයක්ද? ඉතින් අවුලක් නැහනේ. ගෙදර ගෑණි මේක කනවා දරුවොත් මේ කනවලු ගෑණිත් බඩගින්නලු දරුවොත් බඩගින්න මම හිතා යකඩ කරවත් නැහැ. අවුව තියෙනවා. තව්ව තියෙනවා. චූටි තව්ව තියෙන ඒක දාගන්න කැන්නේ. මේක ටක් ගාලා එක දාන්නේ ඉතින්. බලයි. තෝ ඒක කියන්න බෑ පොඩි තවුවක් කියන්නේ කියලා.